කතා කරමු ඇස් පෙනීමේ දුර්වලතා ගැන. මොකක්ද මේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් කියලා කියන්නේ? ඇසේ ව්‍යුහය වෙනස් වීම. ඒ කියන්නේ දුර හෝ ළඟ නොපෙනීම. එහෙමත් නැත්නම් දියවැඩියාව, රුධිර පීඩනය වගේ නිදන්ගත රෝගයන් නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා. එහෙමත් නැත්නම් පෝෂණ ඌනතාවයක් නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා. මෙවැනි දුර්වලතාවයන්හි රෝග ලක්ෂණ කිහිපයක්ම පවතිනවා. හිසේ කැක්කුම, රාත්‍රී අන්ධතාවය, ඒ වගේම රූප බොඳ වී පෙනීම. මෙවැනි දුර්වලතාවයන් මෙවැනි රෝග ලක්ෂණයන් පවතිනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති බවට හඳුනාගත යුතුයි. ඇත්තටම මොනවාද මේ ඇස් පෙනීමේ දුර්වලතා? අවිතර දෘෂ්ටිකත්වය. ඒ කියන්නේ දුර ඇති වස්තුන් අපැහැදිලි වී පෙනීම. දුර දෘෂ්ටිකත්වය. ළඟ ඇති වස්තුන් අපැහැදිලි වී පෙනීම. ඒ වගේම ග්ලූකෝමා තත්ත්වය. ඇසේ පීඩනය අධික වීම නිසා දෘෂ්ටි ස්නායු වලට හානි සිදු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම දියවැඩියාව, අදිරුදර පීඩනය වගේ නිදන්ගත රෝග නිසා ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ඒත් එක්කම වයස අවුරුදු 40 දී පමණ වයසට යාම නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතාවයත් ඇතිවීමේ හැකියාව තියෙනවා. දැන් අපි බලමු ඇස් දෙක කොහොමද ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්නේ කියලා. ප්‍රථමයෙන්ම අක්ෂි පරීක්ෂාව සිදු කිරීම වැදගත්. ළඟමැති රජයේ රෝහලකට හෝ සුදුසු වෛද්‍යවරයෙකු හෝ අක්ෂි පරීක්ෂා කරන ස්ථානයකට ගිහින් ඔබට ඔබේ අක්ෂි පරීක්ෂාවක් සිදු කළ හැකියි. මන්ද මේ ඇස් පෙනීමේ දුර්වලතාවය රෝග ලක්ෂණ මුල් කාලයේදී සමහර විට නොපෙන්වා සිටින්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම රුධිරයේ සීනි මට්ටම් පාලනය කිරීමත් වැදගත්. ඔබ දන්නවද දියවැඩියාව රෝගයෙන් පෙළෙන අන්ධතාවයට ලක් වූ 90%ගේම ඒ අන්ධතාවය වළක්වා ගත හැකි බව. නිවැරදි රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීම හරහා ඔබේ ඇස් නිරෝගී කර ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එක්කම ආරක්ෂිත ඇස් ආවරණ පැළඳීමත් වැදගත්. ඔබ පිහිනීම කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආරක්ෂිත ඇස් ආවරණ පැළඳිය යුතුයි. ඒත් එක්කම එදිනෙදා ජීවිතයේදී කරන තනකොළ කැපීම්, වෑද්දීම, පෑස්සීම වගේ කටයුතු වලදී ආරක්ෂිත ඇස් ආවරණ පැළඳීමත් ඉතාම වැදගත් වෙනවා. ඔබ වැඩි වේලාවක් ඩිජිටල් පරිගණක තීර දෙස බලා සිටින්නේද? එසේනම් ප්‍රමිතියකින් යුත් කම්පියුටර් ග්ලාස් භාවිතා කිරීමත් ඉතාම වැදගත්. ඒත් එක්කම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව. ධූමපානය කියලා කියන්නේ ඍජුවම ඔබේ ඇස් පෙනීම දුර්වල කරන දෙයක්. ඒ නිසා ධූමපානයෙන් වැළකීමත් ඉතාම වැදගත්. ඔමේගා 3 අඩංගු මාළු, ධාන්‍ය වර්ග, ඒ වගේම නිවිතිය වගේ ආහාර තමන්ගේ ආහාර වේලට එකතු කරගෙන සමබල ආහාර වේලක් ලබා ගන්න පුළුවන් නම් ඔබේ ඇස් නිරෝගීව පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එක්කම ප්‍රමාණවත් නිින්ද සහ 20-20-20 නීතිය. මොකක්ද මේ නීතිය? ඔබ වැඩි වේලාවක් පරිගණක තීර දෙස බලා සිටින්නේ නම් ඔබට පුළුවන් විනාඩි 20කට වර අඩි 20ක් දුර ඇති වස්තුවක් දෙස තත්පර 20ක් බලා සිටින්න. එයත් ඇස් නිරෝගීව පවත්වා ගන්න ඉතාම වැදගත්. මෙවැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔස්සේ ඔබට ඔබේ ඇස් වගේ ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබත් අද සිටම මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.